ජනපති අනුර හදිස්සියෙම රැලි පටන් ගත්තේයි. විපක්ෂයේ කතාව ඇත්තක්ද? ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නැවතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබලවේගය හදිස්සියෙම දිවයින පුරා මහජන රැලි පටන් ගත්තේයි. ආණ්ඩුවේ ජනප්‍රියත්වය බැහැලා ජනතාව නැවත පාරට බහින්න කලින් ජනාධිපතිවරයා නැවතත් ප්‍රචාරණ මෙහෙයුමක කියලා විපක්ෂය කරන චෝදනාවේ ඇත්තක් තියනවද? නැත්තම් මේ පිටිපස්සේ තියෙන්නේ වෙනත් දේශපාලනික සහ ආර්ථික ප්‍රශ්නයක්ද? විපක්ෂයේ ප්‍රධාන තර්කය වෙන්නේ රජයේ බලයට පත්වීමෙන් පස්සේ දුන් ඇතැම් පොරොන්දු ඉටු කිරීමේදී මතු ඇති ප්‍රායෝගික ගැටලු හමුවේ ජනතාව අතර යම් අප්‍රසාදයක් නිර්මාණය වෙමින් පවතින බව. විශේෂයෙන්ම බදුබර ආර්ථික අභියෝග සහ ශේෂ්ත්‍ර කිහිපයක මතු පරිපාලනමය ගැටලු නිසා ජනතාවගේ විවේචන වැඩිවීම වැළැක්වීමට සහ තමන්ගේ ඡන්ද පදනම රැක ගැනීමට මේ වගේ නැවතත් මහජන හමුවීම් පවත්වන බවට විපක්ෂය චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවක් ලෙස රටේ පාලන කටයුතු කෙරෙහි අවධානය යොමු නොකර තවමත් මැතිවරණ වේදිකාවල මෙන් කතා පැවැත්වීම ප්‍රායෝගික නැති බවයි. නමුත් ආණ්ඩුවේ සහ ජාතික ජනබලවේග පාර්ශවයෙන් මීට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් උත්තරයක්. ඔවුන් කියන්නේ මේ ඡන්ද ප්‍රචාරණයක් නෙවෙයි. Taman සිදු කරමින් පවතින දීර්ඝකාලීන ආර්ථික සහ සමාජීය අලුත් වැඩියාවන් පිළිබඳව මහජනතාව ඍජුවම දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් බවයි. සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිලා ජනාධිපතිවරයා කෙලින්ම ජනතාව අතරට ගොස් රාජ්‍ය ආදායම දූෂණ විරෝධී පියවර සහ ඉදිරි අභියෝග පිළිබඳව විනිවිදභාවයකින් යුතුව පැහැදිලි කිරීම ඔවුන්ගේ උපාය මාර්ගයයි. ඒ වගේම එළඹෙන පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණය සඳහා පාක්ෂිකයන් සූදානම් කිරීම සහ පහළ මට්ටමේ සංවිධාන ජාලය සක්‍රියව තබා ගැනීමද ඕනෑම දේශපාලන පක්ෂයක සාමාන්‍ය ක්‍රියාවලියක් බව ඔවුන් සලකනවා. එක පැත්තකින් බලයට පත් වූ ඕනෑම රජයකට මුල් කාලයේ තියෙන හනිමූන් පීරියඩ් එක ඉවර වුණාට පස්සේ ජනතාවගේ ප්‍රශ්න මතුවීම සාමාන්‍ය දෙයක්. ඒ ජනප්‍රියත්වය ගිලිහී යා නොදී පවත්වා ගැනීමට මහජන රැලි ඉතාම හොඳ මෙවලමක්. අනෙක් අතට ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ නායකයන් ජනතාවගෙන් ඈත්වීම නැවැත්වීමට මෙවැනි ඍජු සංවාද වැදගත්. හැබැයි ජනතාව අවසානයේදී මේ හැමදේම මැන බලන්නේ වේදිකාවේ කරන කතාවලින් නෙමෙයි. Tamanගේ සාක්කුවට සහ එදිනදා ජීවිතයට ලැබෙන සහනය මතයි. ජනපති අනුර කුමාර මහතාගේ මේ මහජන රැලි ජනතාවට ඇත්ත පැහැදිලි කිරීමේ උත්සාහයක්ද? නැත්නම් විපක්ෂය කියනවා වගේ බැස යන ජනප්‍රියත්වය රැකගැනීමේ උපක්‍රමයක්ද? ඔබ මේ ගැන දරන අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝවේ හමු වෙමු.